ස්ථානයේ සිට මීටර 200ක් පමණ දුරකින් තමයි පටලන්ද වදකාගාරය පිහිටි බවට මේ ප්‍රදේශයේ ජනතාව පවසන්නේ. ඒ අනුව එම ස්ථානයට ළඟා වූ අපට දැක ගැනීමට හැකි වුණේ එදාට සාපේක්ෂව මේ වන විට ඒ අවට ප්‍රදේශයේ මාර්ග නිවාස සියල්ලම සංවර්ධනය වී තිබෙන ආකාරයක්. ඒ වගේමයි පටලන්ද වදකාගාරයේ පිහිටි බවට කියන ස්ථානයේ මේ වන විට පවතින්නේ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයක්. හිරු ප්‍රවෘත්තිගිය මෙම ගමනේදී පටලන්ද වදකාගාරයේ වද හිංසාවට ලක් වූ පුද්ගලෙක්ද මුණ ගැසුණු අතර මේ ඔහු කරන අනාවරණයයි. 1989 මාර්තු මාසේ අම්පාර දිස්ත්‍රික්කයේ වොලිබෝල් ටූර්නමන්ට් එකකට ගිහිල්ලා ඉන්න වෙලාවේ ওই සොයිසා කියන පුජ්‍යලයා විසින් මාව අරගෙන ගිහිල්ලා වදකාගාරයක තියාගෙන මටත් වද දුන්නා. එදා ඒ අම්පාරේදී ගත්ත ඒ සියලු දෙනාගෙන්ම මම විතරයි බේරිලා ඉන්නේ. ඊට කලින් ගත්ත කට්ටිය සෑම දෙනෙක්ම මැරුවා. මට පස්සේ ගත්ත කට්ටියත් මැරුවා. මගේ අක්කයි මස්සිනයි දරුවෝ දෙන්නයි මුවංගල තුනේ කෑල්ල කියන ප්‍රදේශයේදී ඔළුව වලට වෙඩි තියලා මැරුවා. ඒ දරුවෝ කිරිසප්පෝ කිසිම දෙයක් කරේ නැහැ. ඇයි ඒ අහිංසක මිනිස්සු මැරුවේ? එදා මැරුවේ තන්නේ කරම අපේ විශ්වවිද්‍යාල ශික්ෂකයෝ ඒ ලෙවල් පාස් ළමයි ඒ සොයිසා කියන පුජ්‍යලයාත් එක්ක හිටපු ඒ දයානන්ද ඒ උපතිස්ස ඒ පිලපිටිය ඒ සියලුම දෙනා තාමත් පොලිස් සේවයේ රැඳිලා ඉන්න මිනිස්සු ඉන්නවා. විජේසිංහ ඔය කට්ටිය ගිහිල්ලා තමයි මැරුවේ. ඒකේ ප්‍රතිවිපාකයක් හැටියට අද රනිල්ට මේ පරිසම් දීලා තියෙනවා. ඒ අපරාධ සම්බන්ධව හොයනකොට මම එනවා අනිවාර්යයෙන්ම සාක්ෂි දෙන්න. පටලන්ද කොමිසම හමුවේ සාක්ෂි දුන් අයෙකු වන එවකට කැලණිය කොට්ටහසේ සේවය කළ පොලිස් නිලධාරියෙකු වූ චන්ද්‍රසිරි විතානගේ අත්දැකීම් අනාවරණය කළේ මෙලෙසින්. ඩග්ලස් පීරිස් අපේ ස්ථානාධිපතිවරයා කැලණියකොට පොලිසියට එක්ක මහා කණ්ඩායමක් හිටියා. එකවරක අජිත් ජයසිංහ මිනිහෙක්ට වෙඩි තියන්න කියලා මට තුවක්කුව දුන්නා. මම වෙවුලුවා බයේ වෙවුලුවා. ඊට පස්සේ මගෙන් තුවක්කුව උදුරගෙන අජිත් ජයසිංහ ඒ පුජ්‍යලයට වෙඩි තිබ්බා. මම ඒවා කොමිසමේ කියලා තියෙන්නේ. මගේ සාක්ෂි පටලන්ද කොමිසමේ කැඳවීම් කළේ